මේ හෙලෝ ඉතින් කොහොමද? හොඳින් ඉන්නව නේද හැමෝම? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අපි දෙන්නත් හොඳින් ඉන්නවා. අපි දෙන්න අද ටිකක් එළියට යන්න හදන්නේ. ඉතින් බලමු අපි දෙන්න අද කොහෙටද යන්නේ කියලා. එහෙනම් ඉතින් අපි දෙන්න එක්ක අද වටයක් දාන්න යමු. අද vlog එකේ අපි දෙන්නගේ නිවාඩු දවස ගත වෙන විදිහයි ඒ වගේම පොඩි shopping කරන ඒවයි ඔක්කොම ඇතුළත් වෙනවා. හලෝ හයි. කොහේ යනද හදන්නේ? කොණ්ඩේ කපන්න යන්නේ. කොණ්ඩේ කපන්නයි යන්නේ. කොණ්ඩේ කපන්න යන්නේ. ඉතින් ඉෂා කිව්වා වගේම අපි දෙන්න මුලින්ම යන්නේ ඉෂාගේ කොණ්ඩේ කපන්න. අද හරීම නිල් පාට දවසක්. ඇයි මං එහෙම කියන්නේ කියලා හිතුණද? මේ තියෙන්නේ බලන්නකෝ අහස තනිකරම නිල් පාටයි. ඔයාලට පේනව නේද? ඒකේ එකම එක වලාකුලක්වත් නැති තරම්. චූටි තිත් වගේ 5ක් විතර නම් තිබ්බා. ඒ ඇරෙන්න කිසිම වලාකුලක් පේන්න තිබුණේ නැහැ. ඉතින් ඒ විතරක් නෙවෙයි අද අපි දෙන්න ඇඳලා ඉන්නේ නිල් පාටින්ම තමයි. ඉතින් ඒක තමයි මම කිව්වේ අද හරීම නිල් පාට දවසක් කියලා. ඉතින් කතාවෙන් අපි දෙන්න සැලොන් එකට ලං වෙලා තමයි මේ ඉන්නේ. මේ සැලොන් එක තියෙන්නේ අපේ ගෙදර ඉඳන් මීටර් 400ක් 500ක් වගේ දුරින්. ඉතින් හරිම ළඟයි අපි මේකට යන පළවෙනි වතාව. ගිහිල්ලා බලමු මේක ඇතුලේ කොහොමද ලස්සනට තියනවද කියලා. ඉතින් අපි දෙන්නම සැලොන් එකෙන් ඇතුළට ආවා. දැන් ඉෂා පේමන්ට් එකත් කළා. ඉතින් දැන් බලමු එයා කොහොමද එයාගේ කට් එක කරගන්නේ කියලා. මං ඔයාලට කලින් කිව්වනේ අපි මෙතනට ආපු පළවෙනි වතාව. ඉතින් මෙතන ලස්සනට හෙයා කට් එක කරයිද නැද්ද කියලා අපිට තාම ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ඒත් අපි හිතනවා මෙතන ලස්සනට එයාගේ හෙයා කට් එක කරයි කියලා. අපි බලමු ඉතින් අන්තිම වෙනකන් ඉඳලා කොයි වගේද අන්තිමට ලුක් එක තියෙන්නේ කියලා. මේ සැලොන් එකේ එකපාර 5 දෙනෙක්ට 6 දෙනෙක්ට වගේ හෙයා කට් කරගන්න පුළුවන්. ටිකක් ලොකුයි සැලොන් එක. හැබැයි මං කලින් ගිහිල්ලා තියෙන සැලොන් එක තරම් ලස්සන නෑ මෙතන. ඒ සැලොන් එක මාර ලස්සනයි ඒ වගේම ගොඩාක් පිළිවෙලයි. අපි ඒ කලින් ගිය සැලොන් එකේ ගොඩක් ලොකු ටෙක්නොලොජි එකක් යූස් කරනවා හැම දෙයකම. ඒ කියන්නේ කොණ්ඩේ කපන්න එන තැන ඉඳලා කොණ්ඩේ කපලා ඉවර වෙනකම්ම මාර ස්මූත් ටෙක්නොලොජි එකකින් එයාගේ සර්විස් එක වැඩි දියුණු කරලා දෙනවා. ඉතින් මෙතනත් එහෙම නෑ කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි එතනට සාපේක්ෂව මෙතන ඊට වඩා අඩුයි. ඉතින් අපේ channel එකෙන් මේ පළවෙනි වතාවට තමයි සැලොන් එකකට ගිහිල්ලා අපි දෙන්න ගන්න එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒ නිසාම වීඩියෝ එක ඉවර වෙනකන් ටිකක් බලාගෙන ඉන්න. ඉෂාගේ කොණ්ඩේ තාම කපනවා. හැබැයි එහා පැත්තේ ෂෙයා එකේ ඉන්නේ කෙනා නම් වෙනස් වුණා. බලන්නකෝ 100 කෙනෙක් තමයි එහා පැත්තේ ෂෙයා එකට ඉන්නේ. ඔයාලට ගන්න පුළුවන් දේවල් මේ වීඩියෝ එකෙන් හරි ගන්න. බලන්නකෝ එයාට ලොකු කොණ්ඩයක් නෑ, රැවුලක් නෑ. ඒත් එයා කොච්චර වයසට ගියත් පිරිසිදුවට පිළිවෙලට ඉන්න try කරනවා. ගොඩක් ජපාන් අයගේ කොණ්ඩේ එකම වගේනේ. එයාලට තියෙන්නේ හරිම ස්ට්‍රේට් හෙයා එකක්. කපන්න හරිම ලේසි. හැබැයි අපේ අයගේ එහෙම නැහැ. අපේ කොණ්ඩ කපන්න ටිකක් වෙලා යනවා. ඒක නිසා තමයි මේ විදිහට ඉෂාට ටිකක් වැඩිපුර වෙලාව ගියේ. දැන් බලන්න යන්නේ අපි කොණ්ඩේ කපපු ළමයාගේ නිව් ලුක් එක. ටන්ටටන්. නිව් ලුක් එක කියන්නේ මේ ඉන්න පෙන්නන්න හරියට. නෑ නෑ මේ ඉන්නවා මට පෙන්නන්න තරම් දෙයක් නැද්ද? පෙන්නන්න දෙයක් නෑ මේ ඉන්නකෝ මේ තියෙන්නේ මේ කට් එක මේ. මෙන්න මේ කට් එක පෙන්නුවේ
මේ කට්ටිය පෙන්නුවාට ඒක ලස්සනයි කැපුවේ මේක. මේමයි මේ. ඉතින් ලොකු වරදකුත් නෑ නේ. කැත අර නෑනේ. ජප්පොන්ට මේ ඇඬෙනවා කට් එකක් පෙන්නුවා. මෙන්න මේ කට් එක කපහන් මේක නම් ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි. හැමෝටම එහෙම ප්‍රශ්න ඇති. මොකද ඒගොල්ලෝ ෆොටෝ එකකින් පෙන්නන කට් එක නෙමෙයි යාලා කපන්නේ. ලංකාවේ කපන නෑ ලංකාවේ සුපිරියට ඉන්නවා. ඒක ඇත්ත. දැන් අපිට මෙහෙට ආවම තේරෙන තව දෙයක් තමයි ලංකාවේ ඇතුලේ ගොඩක් දක්ෂ මිනිස්සු ඉන්නවා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? අපි කියපු දේ හරියටම හරි නේද? අපි කියපු සැලෝන් එකේ එහා පැත්තේ ලේඩීස් සැලෝන් එක වගේම මෙහා පැත්තේ තිබ්බේ මසාජ් තෙරපි එක. අපිට මේ හෙයා කට් එකට යෙන් 1300ක් කියා. ඔව් දැන් නම් අහසේ වලාකුළු තියනවා. නිල් පාට නෙවෙයි දැන් සුදු පාටත් වෙලා. අපි දෙන්නා දැන් කොණ්ඩෙත් කපාගෙන යන්න හදන්නේ කොහෙටද කියලා දන්නවද? අපි දෙන්න යන්නේ ඩයරෙක්ට් එකට. මේක තියෙන්නේත් අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් මීටර් 200ක් වගේ දුරින්. අපි දෙන්න අද ඩයරෙක්ට් එකට ආවේ ෆේස් වොෂ් එකක් ගන්න. ඉතින් ඒ අතරතුරේ තියෙන ෆේස් වොෂ් ඔක්කොම වගේ අපි ඔයාලට ගෙනාවා. ඉතින් බලන්නකෝ ජපානයේ තියෙන්නේ මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් ටිකක්. මේ ෂොප් එකේ තියෙන ඉතින් මේ වගේ රේන්ජ් එකක් තමයි. මීට වඩා ලොකු රේන්ජ් තියෙනවා බියුටි ෂොප් එකකටම ගියාම. මේක බියුටි ෂොප් එකක් නෙවෙයි. මේකේ හැමදේම චුට්ටි තියෙන කඩයක්. එහෙනම් බලන්නකෝ ඔයාලා දන්න බියුටි ප්‍රොඩක්ට් මෙතන තියෙනවද කියලා. මම ඉතින් මෙතන තියෙන මට ගැලපෙනවා කියලා හිතන බියුටි ප්‍රොඩක්ට්ස් ටික බල යන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ වනම් ගණන් අඩුයි. බලන්නකො yen 199යි ටැක්ස් එකත් එක්කම වෙන්නේ. මෙතන ඉතින් එක જાතියේ බ්‍රෑන්ඩ්ස් වලින් තියෙනවා. ඉතින් වැඩිපුරම ගෑනු ළමයි ගොඩක් ආසයිනේ මේ වගේ දේවල් බලන්න. ඉතින් එයාලට තමයි මේ ක්ලිප්ස් ටික. ඉතින් මෙතන ප්‍රයිස් එකත් එක්කම තමයි zoom වෙන්න මම ඔයාලට වීඩියෝ ක්ලිප්ස් ටික ගේන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් තමන් කැමති බ්‍රෑන්ඩ් එකේ ප්‍රයිස් එක හරියටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම නම් බියුටි ප්‍රොඩක්ට්ස් ගැන ලොකුවට උනන්දුවක් දක්වන කෙනෙක්වත් ඒ ගැන ලොකු අදහසක් තියෙන කෙනෙක්වත් නෙවෙයි. ඉතින් මම මගේ ෆේස් වොෂ් එක ඉවර නිසා තමයි අලුතින් මේ ෆේස් වොෂ් එකක් ගන්න ආවේ. මම මේ දැන් පෙන්නන බ්‍රෑන්ඩ් එක පොඩ්ඩක් හොඳයි කියලා මම අහලා තියෙනවා. ඉතින් අපි බලමු කැරකිලා මම ඒකම ගනීද දන්නෙත් නැහැ. මේ අපි පෙන්නන ප්‍රොඩක්ට්ස් වලින් ඔයාගේ අදහසක් තියෙනවා නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එක හොඳයි කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. මොකද ඒක ඇත්තටම අපිට වගේම වෙන කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. මේ ෂොප් එකේ තිබ්බ හැම ෆේස් වොෂ් එකක්ම වගේ බලලා අන්තිමට මම තෝරගත්තේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එක. ඉතින් මේක හොඳයි නම් ඔයාලා ඒක මට කියන්න. මම ඒක තෝරගත්තේ Google එකෙන් මට ඒක හොඳයි කියපු හින්දා. ඔන්න ඔහොම යද්දී අපි දෙන්නට මෙන්න මේ වගේ පෙරහැරක් හම්බුණා. ඉතින් ඔයාලත් එක්ක ඒකත් බෙදා ගන්න හිතුණා. හරියට පේන්නේ. මෙතනත් එකක් තියෙනවා. මේ සතියේ ලොන් වීකෙන්ඩ් එකක්. ඔයාලා ඒ දැක්කේ අපේ ටවුන් එකේ තිබ්බ පුංචි උත්සවයක්. දැක්කද පවුවෙක් වඩාගෙන ගෑනු ළමයෙක් ඉන්නවා?
අද රස්තියාදුවේ අපි දෙන්න ආයෙත් ආවේ හරිම ලස්සන තැනකට. මේ තමයි යූ මේ shopping mall එක. ඉතින් ඇතුළට යන්නත් කලින් එළියේ මාරම ලස්සනට මේ වගේ මල්පල ගොඩක් තියලා ලස්සන කරලා තිබුණා. ඉතින් ඔයාලා දන්නවනේ මගේ මල්පල පිස්සුව ගැන. මෙන්න මේ ඕකිඩ් එක බලන්නකෝ. ඔයාලට හිතෙන්නේ මේක ඇත්ත එකක් කියලාද බොරු එකක් කියලාද? මේක ඇත්තම ඇත්ත ඕකිඩ් ගහක්. බලන්නකො මාර ලස්සනයි නේද? ඒකට 50%ක ඩිස්කවුන්ට් එකක් තිබුණා. ඉතින් මේ වගේ තව පුංචි මල්පැල ගොඩක් තිබ්බා. ඒවා හරිම ලාභයි වගේ. දැන් අපිට සීතල කාලේ පටන් ගන්න යන හින්දා මම අද මල්පැල නම් ගත්තේ නෑ. මොකද සීතල කාලේදී එයාලව කෙයා කරන්න ඕන විදිය මම තාම දන්නේ නැති නිසා. හැබැයි මෙතනින් ගත්තා කියලා පාඩු නම් නෑ. මොකද යෙන් 100 ගානේ ඉඳලා මෙතන මල්පැල තියෙනවා. හරිම ලාභයි. මෙන්න මේ ඕකිඩ් පැලේ නම් හරිම අමාරුවෙන් තමයි හිත හදාගෙන එතන තියලා ආවේ. කාගේ හරි ලස්සන ගෙදරකට එයා ඉක්මනින්ම යයි. අපි දැන් මේ ඉන්නේ යූ මේ එක ඇතුලේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. චූටි ලස්සන කෑම ಜಾති ගොඩාක් තියෙනවා. ඒ වගේම දැන් යන හෙලවින් තීම් එකට මෙතන ඩෙකරේට් කරලා තියෙන්නේ. ඒක නිසා මාර ලස්සනයි. මේ බලන්නකො ඉතින් ලස්සන. මේ දවස්වල ජපානයේ හැම තැනම මේ වගේ ඩෙකරේට් කරලා තමයි තියෙන්නේ. ඔයා පුංචි ෂොප් එකකට ගියත් ලොකු ෂොප් එකකට ගියත් මේ දවස්වල කොහේ ගියත් හැම තැනම තැඹිලි පාටින් ලස්සනට සරසලා තමයි තියෙන්නේ. මෙතන ඉතින් ලස්සන චූටි ස්නැක්ස් ಜಾති එහෙම ගොඩාක් තිබ්බා. ඒවා ඇත්තටම හරිම ලස්සනයි. අපිත් එතනින් එකක් try කළා. අනේ මට ඒ වෙලාවේ වීඩියෝ කරගන්න අමතක වුණා. sorry. ඒ වගේ ලස්සන දැක්කම ඉතින් වීඩියෝ කර ඉන්න අමතක වුණා ඇත්තටම. ඒ තරම් ඉක්මනට ඒක රස විඳින තමයි හිතුනේ. මේ තියෙන්නේ ජපානි බබාලා ඉස්කෝල අරගෙන යන ස්කූල් බෑග්. ඒවා හරිම ලස්සනයි නේද? ඒ වගේ පාටවල් බලන්නකෝ. මෙන්න මේ වගේ ලස්සන කලර්ෆුල් අයිටම්ස් ගොඩාක් මෙතන තිබුණා. ඉතින් ඔයාලට බලන්න ඕන නිසා ඒ වගේ ක්ලිප්ස් ටිකකුත් අරගෙන ආවා. මේ තියෙන්නේ යූ මේ එක ඇතුලේ තියෙන දයිසෝ එක. දයිසෝ එක කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවනේ? ජපානයේ තියෙන සීයේ කඩේ. මේ දවස්වල මෙහි හැමෝම ගෙවල් සරසනවනේ. ඉතින් ඒවට ඕන කරන චූටි ලස්සන අයිටම්ස් ගොඩාක් මේකේ තියෙනවා. මම දයිසෝ එකනුත් පුංචි බඩු වගේක් අරගත්තා. මේ තියෙන්නේ යූ මේ එක ඇතුලේ තියෙන තවත් ෂොප් එකක්. ඉතින් මෙතන ඇත්තටම ඩිස්කවුන්ට් දාලා තිබ්බ මේ ඇඳුම් වලට. ඒ වගේම ඇඳුම් හරිම ලාභයි වගේ දැනෙනවා. සේල් කියලා ගහලා තියෙනවා ඔයාලට පේනවනේ. සාමාන්‍යයෙන් මෙතන යෙන් 18 වගේත් ඇඳුම් තිබුණා. ඔයාලා ඉතින් මේව දකින්න ආසයිනේ. ඒක නිසා තමයි මේ වීඩියෝස් ටික ඔයාලට ගේන්නේ. ඉස්සරහට ඕන කරන වින්ටර් ජැකට් එහෙමත් මෙතන තිබුණා. ඉතින් මෙතන ගොඩක් ඒවට 120ක වගේ ඩිස්කවුන්ට් එකක් දාලා තිබුණා. Sling match up බලන්න ආවේ. シンクロプロレス教室を始めます。お願いします。拍手立っていただいて、まずはスクワットという運動からいきたいと思います。手を下から上にこう書くようにね、できそう？めっちゃできそうやろ。じゃあ声だけでもこの気持ちだけでもスクワットいきましょう。はい、スクワット10回。いくぞ。いくぞ。周りの皆さんもいくぞ。はい、せーの。1、いいですね。2、皆さん手だけでも声だけでも気持ちだけでもいきましょう。はい、4、いいですね。5、
僕実際走ってみた ඔයාලා ඒ දැක්කේ පුංචි ළමයි වෙනුවෙන් සූදානම් කරපු පුංචි උත්සවයක්. ඒකට හිටපු හැම බබාටම පුංචි තෑග්ගක් හම්බුණා. එයාලා ඒක හරිම සතුටින් ගත්තේ. අපි දෙන්න තවමත් ඉන්නේ යූ මේ එක ඇතුළෙමයි. ඉතින් මේ ෂොප් එකත් ඒක ඇතුළෙම තියෙන ෂොප් එකක්. මෙතන නම් ලස්සන ෆ්‍රොක්ස් වගේක් තිබුණා. ඉතින් බලන්නකෝ. දැන් නම් අපිට ඇවිදලා මහන්සි නිසා ආයෙත් අපි ආවා ෆැමිලි මාර්ට් එකට. මේකෙන් අපි දෙන්න අද ගන්නේ බන් දෙකක්. ලොකු බඩගින්නක් තිබ්බේ නෑ. මොකද අපි එක දේවල් කාලා බඩ පිරලා තිබ්බ නිසා මේ බන් දෙක විතරයි අපි මේකෙන් ගත්තේ. පුංචි බඩගින්නට ඒ දෙක ඇතිනේ. ඊට පස්සේ අපි දෙන්න බන් දෙකත් අරගෙන වාහනේට ගිහිල්ලා වාහනේ යන ගමන්ම ෂෙයා කරගෙන ඒකත් කාලා ඊට පස්සේ කොහෙටද යන්නේ කියලා දන්නවද? දැන් යන්නෙත් හරිම ලස්සන තැනකට. හැබැයි ක්‍රිකට් ගහන්න තමයි යන්නේ. ඔයාලා දකින්න ඇතිනේ මෙතන වැවත් එක්ක ඒ වගේම ලස්සන එහා පැත්තේ කොළ පාට පිට්ටනිත් එක්ක මාරම ලස්සනට තියෙනවා. ඉතින් අපි එතනට යමු. ඉෂානම් ආසම මෙතනට යන්න. වීකෙන්ඩ් එකක් ආවොත් අනිවාර්යෙන් මෙතනට එයා ක්‍රිකට් ගහන්න යනවා. ඒ වගේම ගොඩක් අය මෙතනට එකතු වෙනවා. මේ ඔක්කොම ලංකාවේ අය. එයාලා ක්‍රිකට් ගහනකම් ඔයාලා එන්නකෝ මාත් එක්ක මෙතන තියෙන ලස්සන බලන්න. ඔන්න හොඳට බලන්න ඉර දැන් තියෙන විදිහයි තව ටික වෙලාවකින් ඉර තියෙන විදිහයි. බලන්නකෝ මෙතන වීව් එක කොච්චර ලස්සනද කියලා. දැන් බලන්නකෝ මෙතන වීව් එක කලින් පෙන්නුවට වඩා කොච්චර වෙනස්ද? හරිම ලස්සනයි. ඉතින් මේ සන්සෙට් එකත් මං දකින්න ආසම සන්සෙට් එකක්. ඉතින් අද වීඩියෝ එකේ අපි දෙන්න උදේ ඉඳන්ම කරපු දේවල් ඔක්කොම දාලා ඔයාලට අපි අරගෙන ආව ඩේ ලයිෆ් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න. බුදු සරණයි. අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.